අපි මේ ඉන්නේ හොටන් තැන්න රක්ෂිතයේ බ්‍රයිඩල් ටේල් කියන නමින් වෙන්නකෝ. ඉතාමත් පැරණි අපේ සුතු මහත්තුරුන් විසින් පාවිච්චි කරපු හොටන් තැන්නේ අවශ්‍යන් පිටේ හොටන් තැන්නට පැමිණි පිහිටුම දිගේ කෙහෙල්ගමු ඔය මුල්දි අත්ව කියන්නේ කැලණිකගේ මුල්දි අත්ව හොයාගෙන යන ගමන් අපි එතෙන්ටත් ගමන් කරලා එතනින් එහාට ඔය බලාපොරොත්තු වෙනවා කැති ගහන ඇල්ල එහෙම නැත්නම් ඉහළ ගලගෙන ඇල්ලට කියන්නේ බෙල්ලි හුල්ල වලට සම්බන්ධ වෙන්න මම හිතන්නේ දවසක් ඇතුළත කිලෝමීටර් 40ක වගේ ආසන්න ගමනක්. මේ තියෙන පරණ ජීප් ට්‍රැක් එකේ තමයි මේ බ්‍රයිඩල් ටේල් එකත් පිහිටන්නේ. ඇවිදගෙන යමු අපි දැන් ළඟයි කෙහෙල්ගම ඔය මුල්දි අතර එහෙම නැත්නම් කැලණිකගේ මුල්දි අතර හරි ලස්සන වන වැස්මක් අස්සෙන් තමයි අපිට ගමන් කරන්න දෙන්නේ. පළමු තැන ලස්සන පොඩි දේ කඩේ තියෙනවා. ඉතින් කොහොමත් ලංකාවේ මීටර් 2100 මට්ටමේ ජල උල්පත් පටන් ගන්න ජල පෝෂක ප්‍රදේශය ඒකාන්තයකින් සමනලක්ෂිතයක්. අනෙක් පැත්තෙන් හොටන් තැන්නත්. ඉතින් මේ ගමන අපි බොගොන් තලාවෙන් ආරම්භ කරේ. බොගොන් තලාවෙන් ඉඳන් දැන් අපි මේ යන්න සූදානම් වෙන්නේ නන්පෙරියල් ස්ටේට් බංගලෝ එකට අතර සෑහෙන දුර ප්‍රමාණයක් අපිට ගමන් කරන්න පුළුවන් නවතක්. ඒක නම් එන අපි මේ ඉන්නේ කෙහෙල්ගමුවේ එහෙම නැත්නම් කැලණිකගේ මුල්දි අත්ව සොයාගෙන යන ගමනේ. ඇවිදගෙන යමු බ්‍රයිඩල් ටේල් දිගේ. මල්ලි එක්කම හරිත් ඒ වගේම උචිත අයියා සහ අපේ ස්ටීව් අයියා පොලිමට එන්නේ.